වාහනේ කිසිම අවස්ථාවක ඇත්ත වශයෙන්ම ලෙඩක් දුන්නේ නැහැ. හොඳයි හුරු බූටි වාහනේ වාහන වල කිසිම කරදරයක් නැහැ. වාහන ඇත්තම මේ වාහනේ ඉතින් වාසනාවන්ත වාහනක් කියලා කියන්න පුළුවන්. ඉතින් බඩු ටිකක් දැම්මම බඩු ටික විකුණගෙන එනවා. වාහන ලංකාව පුරාම යනවනේ. හෙවි බඩු තමයි අපි ගාව තියෙන්නේ. මේ බඩු පටවගෙන යනකොට හදිස්සියේ වාහනේ එන්ජින් ට්‍රබල් එකක් හරි මොනවා දෙයක් කරේ වුණොත් අපිට විශාල කරදරයක්. හැබැයි අද වෙනතුරු අපිට කිසිම කරදරයක් වෙලා නැහැ. වාහනේ එන්ජින් ට්‍රබල් එකක්වත් මොනවාක්වත් වෙලා නැහැ. වාහනේ ලෙඩ දෙන්න ගත්තොත් අපි ආපහු එතෙන්ට යවන්න ඕනේ බාස් කෙනෙක් ආපහු ඒ බාස් කියලා වාහනේ අදන් එන්න ඕනේ. ඉතින් ඒව මුකුත් තුන්නේ අද වෙනතුරු. ඉතින් ඒ ගැන මට හොඳ ගැරන්ටියක් දෙන්න පුළුවන්. මම ව්‍යාපාරිකයෙක් හැටියට මම බලන්නේ පුළුවන් තරම් ලාභයක් තියෙන පහසු දෙයක්නේ. JC වාහනේ ජපන් වාහනයට වැඩිය 120ක් විතර මිල අඩුයි. ඒක නිසා මම කල්පනා කරා දිගටම JC වාහනම ගන්නවා. මගේ මැනේජ්මන්ට් එකත් ඇත්තෙන්ම කිසිම ප්‍රොබ්ලම් එකක් දාන්නේ නැහැ මේ වාහනේ චේන්ජ් කරන්න වෙන වාහනයකට අපි යමු කියලා. ඒක නිසා මට හරි පහසුයි. ඒ වාහනවල තියෙන සැප පහසුව ඒ වගේම වාහනේ රියදුරට තියෙන සැප පහසුව හැම දෙයක්ම එක හා සමානව තිබුණයි කියලා.